එකමතක කාලෙක ලස්සන හරිත වනාන්තරයක පොඩි සුදු හා පැංචෙක් ජීවත් වුණා. මේ හාපැංචා කැලේ ඉන්න අනිත් සත්තු එක්ක හරීම සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වුණා. ඒ වගේම තමයි මේ හාපැංචා හැමෝටම හරිම කරුණාවන්ත හා මිත්‍රශීලී වුණා. හොඳින් නිරපායලා තිබුණු ලස්සන දවසක කෑම සොයාගෙන යන අතරතුරේ එකපාරටම කුරුළු කූඩුවක් හුලකට පාවෙලා ඇවිත් හාපුංචිබි කකුල් දෙක පාමුලට වැටුණා. ඒක දැකපු අපේ මේ හාපැටියට අදාහගන්නත් බැරි වුණා. චූටි කුරුළු පැටියෙක් ඒ කූඩුවේ හොදටම ආඩනවා. හොදට විපරම් කරලා බලපු හාපැංචා කුරුළු පැටියට ඊටමත් මෘදු ලෙස මෙන්න මෙහෙම කිව්වා. බය වෙන්න එපා පැටියෝ, මං ඔයාව අම්මා ළඟට එක් කරන් යන්නම්. ඊට පස්සේ මේ හාපැංචා කැලේ ඉන්න වඳුරු යාළුවාව හොයාගෙන ගිහින් මේ විස්තරය කියලා කුරුළු පැටියා ළඟට එක් කරගෙන ගියා. ඉන්පසු වඳුරු යාළුවා කුරුළු පැටියා පරිස්සමින් ඔසවාගෙන ගිහින් නැවත එයාගේ කූඩුවෙන් තිබ්බා. කුරුළු පැටියා ගොඩාක් සතුටු වෙලා කිව්වා, "ස්තුතියි මගේ යාළුවනේ. හදිස්සියේ කරදරයක වැටුණු කෙනෙකුට උදව් කළ නිසා හාපැංචට ගොඩාක් සතුටු හිතුණා. ඉතින් මගේ යාළුවනේ, අද මේ ලස්සන කතාවෙන් අපිට ගන්න තියෙන ආදර්ශය තමයි අපි හැමෝටම ඕනම වෙලාවක කරදරයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවක මේ වගේ උදව් කරන්න පුරුවන් විදිහේ කරුණාවන්ත හදවතක් තියාගන්න අපි හැම වෙලාවෙම කටයුතු කරන්න ඕනේ. කරුණාව සෑම කෙනෙක්ම සතුටු කරයි. එබැවින් හැකි සෑම විටම අන් අයට උදව් කිරීමට ඔයාගේ ජීවිතේ පුරුද්දක් ඇති කරගන්න.